හැබැයි මේකෙන් කියන්නේ නැහැ ස්පිනල් සින්තටික් නැහැ. ලංකාවේ ඇත්තෙම නැහැ. එහෙම එකක් එන එකක් නැහැ. එහෙම කියලා මේකක් නෑ. අර ලැබ් එකෙන් අරගෙන ලොකු ගාණක් එතන වෙනසක් වෙන්නේ නැත්නම් ඇත්තටම සින්තටික් හදන එකේ තේරුමක් නැහැනේ. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සියලුම දෙනාට. ඉතින් අද පොඩ්ඩක් වෙනස් එන්වයරන්මන්ට් එකක්. ඇත්තම කියනවා ගමේ ආවා අවුරුද්දට දවස් දෙක තුනක් ඉඳලා යන අම්මලත් එක්ක. ඒ ගමන මම පොඩ්ඩක් හිතුවා වීඩියෝ එකක් කරන්න. මොකද මේකට පොඩි පාදක වෙච්ච කතාව තමයි මම ඊයේ ඇත්තටම දැක්කා මේ Facebook එකේ පෝස්ට් එකක්. ස්පිනල් ලොට් එකක් විකුණන්න දාපු එකට කෙනෙක් දාලා තිබුණා මේක සින්තටික් කියලා. ඉතින් ඒ ලොට් එක විකුණන්න දාපු කෙනා දාලා තිබුණා පෝස්ට් එකක් මේ මම මෙහෙම අවුරුදු ගානක් තිස්සේ බිස්නස් එක කරනවා කවදාවත් සින්තටික් විකුණන්නේ නැහැ. එහෙම කියලා මේක දාලා ඉතින් මම කල්පනා කරා මේ ස්පිනල් වල සින්තටික් ගැන පොඩි අඳුන්වා දීමක් දැනුවත් කිරීමේ වීඩියෝ එකක් කරා. මෙහෙම එකක් තියෙනවා. ස්පිනල් එකේ සින්තටික් ලංකාවේ රෆ් එකේ ස්පෙෂලි එන කට් ඇන්ඩ් පොලිෂ් කරපු නැති ගල් මම නම් කට් ඇන්ඩ් පොලිෂ් ගලුත් දැකලා නැහැ. ගොඩක් වෙලාවට හම්බ වෙනවා අඩුයි. අඩු වෙන්න හේතුවක් තියෙනවා. හේතුව තමයි ස්පිනල් කියන්නේ ලංකාවේ හම්බෙන ගලක්නේ. හම්බෙනවා කිරින්චි ලංකාවේ හම්බෙනවා. ලංකාවේ හම්බෙන ගල මේ කිරින්චි ගලේ වටිනකම يعني කම්පැරටිව්ලි පොඩ්ඩක් අඩුයි. ඉතින් එතකොට ස්පිනල් එකක් ලැබ් එකේ ක්‍රියේට් කරපු ස්ටෝන් එකක් يعني සින්තටික් ස්ටෝන් එකක් ගන්න ගානයි රෆ් එකේ ගන්න ගානයි දෙකම එකම හා සමානම මිල මට්ටමක තමයි යන්නේ. ඉතින් එහෙම තියෙද්දි අර ලැබ් එකෙන් අරගෙන ලොකු ගානක් එතන වෙනසක් වෙන්නේ නැත්නම් ඇත්තටම සින්තටික් හදන එකේ තේරුමක් නැහැනේ. මට තේරෙන විදිහට අන්න ඒක තමයි ගොඩාක්ම ලොකු හේතුව මේ ස්පිනල් රෆ් එකේ හෝ එහෙම නැත්නම් කට් ඇන්ඩ් පොලිෂ් වෙන්න පුළුවන් සින්තටික්ස් ලංකාවේ හොයාගන්න අවුඩු එක. ඉතින් ඒකින්ද මං කියන්නේ ඔයාලට මේ ස්පිනල් ගනිද්දි ඇත්තටම ගොඩාක් වෙලාවට ඔයාලට මේ බය වෙන්නේ නැතුව ගන්න පුළුවන් ලංකාවෙන් ස්පිනල් එක සින්තටික්ස් ගොඩක් ඇත්තටම එනවා අඩුයි. හැබැයි මේකෙන් කියන්නේ නැහැ ස්පිනල් සින්තටික් නැහැ. ලංකාවේ ඇත්තෙම නැහැ. එහෙම එකක් එන එකක් නැහැ. එහෙම කියලා මේකක් නෙවෙයි. ඉතින් සමහර විට ඉස්සරහට ස්පිනල් සින්තටික්ස් එන්න පුළුවන්. එන්න පුළුවන්. එහෙම නැත්නම් සින්තටික් දැනටත් තියෙන්නත් පුළුවන්. හරිද? ඉතින් පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න. නමුත් අර දේ ඔළුවේ තියාගන්න. කියන්නේ හදන කොස්ට් එකේ මේ තියෙන කම්පැරිසන් එක හැමතිස්සෙම ඔළුවේ තියාගන්න. ඉතින් එහෙම ඔළුවේ තියාගෙන ඔයාලා බිස්නස් එකේ වැඩේ කරගෙන යන්න. ඉතින් මං හිතන්නේ සෆායක සින්තටික් හදන එක තමයි ලාභ ස්පිනල් එක සින්තටික් හදනට වඩා. ස්පිනල් එකත් එකම විදිහට තමයි හදන්නේ. අතරම මේ අර බූල් එක වගේ එන මේ විදිහට තමයි අර වර්නොලි මෙතඩ් එකෙන් තමයි ගොඩක් වෙලාවට සින්තටික් හදන්නේ. මොකද ඒක තමයි කොස්ට් ඉෆෙක්ටිව් විදිය සින්තටික්ස් ගල් හදන. එකම කොස්ට් එක වගේයි හදන්න. නමුත් විකිණීමේදී තියෙන මිල සම්බන්ධව තමයි මෙතන ගැටලුව තියෙන්නේ. ඊට පස්සේ ගණනිතේ රෆ් එකේ හදනවා කියන්නේ රෆ් එක දැන් ඕක හරි ගලක් විදිහට මිමික් කරන්නත් එපයි. ඒ කියන්නේ මේක එහෙම මෙහෙන් ඔය රෆ් හදන කට්ටිය දන්නවා බූල් එක ගෙනල්ලා කඩලා මේකෙන් ගාලා මොනවද ග්‍රයින්ඩර් වලින් ගාලා එහෙම කරලා තමයි ඔය ගල් හදන්නේ. ඉතින් ස්පිනල් වල බොඩි එක පොඩ්ඩක් වෙනස්. ඒකින්ද ඔයාලට ඒක මිමික් කරන්න අමාරුයි. රෆ් ස්ටේට් එකේ. ඉතින් ඒකයි මම කියන්නේ සමහරවිට කට් ඇන්ඩ් පොලිෂ් නම් උක වෙනම කතාවක්. ඉතින් කට් ඇන්ඩ් පොලිෂ් කරන්න ගනම් ඕනම විදියකට මොකක් කරත් කට් ඇන්ඩ් පොලිෂ් කරගෙන පස්සේ ඒකම මේ විදියනේ එන්නේ පට්ටම් ගැහුවෙන් පස්සේ. ඉතින් ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගෙන බිස්නස් එකේ කරගෙන යන්න. ගොඩක් වෙලාවට ලංකාවේ සින්තටික් ස්පිනල් හරි අඩුයි. ඉතින් ඒකින්ද මේ මං අඩුයි කියලා කියන්නේ නෑ කියලා කියන්න බැරි හින්දා. හරි? ඉතින් ඒක ඔළුවේ තියාගෙන මේ බිස්නස් එකේ ඉන්න මං හිතන්නේ අද මේකෙන් මොකක් හරි දැනුමක් ලබා ගන්න ඇති ඔයාලට. ඉතින් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. බොහොම ස්තුතියි අපිත් එක්ක නැති හිටියට.